ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම ගොවිතැන කරන සියලු දෙනාගේම වගාවන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද කෙටි වීඩියෝ එකක් අරන් ඉන්නේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මම ඊට කලින් වීඩියෝ කිහිපයක්ම අරන් ආවා බෝංචි වගාව. ඉතින් බෝංචි වල අස්වන්න දැන් ගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. බෝංචි කඩන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. පළවෙනි මුරේ තමයි කඩන්නේ. එතකොට මේකට මම රසායනික පොහොර දෙපාරක් එක් කරගත්තා. ඊට අමතරව දීර පොහොර එකක් එක් කරගන්නීම විතරයි කරලා තියෙන්නේ. එතකොට බෝංචි කරල් වල කිසිම මේ වෙනකොට කිසිම පණුව හරි එහෙම නැත්නම් කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. බෝංචි කරල් ටික හොඳට හැදිලා තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා මේක ආධාරක විදිහට කෝටු සිටුවීමේ තියෙන වාසිය වැල් එක ගොල්ලට හැදෙන්නේ නැහැ. පණුව ඇති වෙන්නේ නැහැ. එතකොට තාම කෘමිනාශකයක්. ඒ කියන්නේ ඔය පණුවන්ට ගහන බෙහෙතක් තාම භාවිතා කරේ නැහැ. භාවිතා කරන්න අවශ්‍ය වෙන එකකුත් නැහැ. කරල් වල කිසිම එකම කරලකවත් තාම පණුව ඇති වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ බලන්න තමන්ගේ ගෙවත්තේ තමන්ට මේ වගේ භෝග වගා කරගන්න පුළුවන්. ගොඩක් අය කියනවා මේ තෙල් පොහොර නැතුව බෝංචි හදන්න බෑ කියලා. ඒකට ප්‍රභේද තියෙනවා කියලා. එහෙම කිසිම දෙයක් නැහැ. කඩෙන් ගෙනාවයට ගෙනාපුවට කාබනික පොහොරකින් වගාව ආරම්භ කරේ. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ බෝංචි වල තත්ත්වය. ඉතින් කරල් ටික හොඳට පිරීලා හැදිලා තියෙනවා. ලපටි තත්ත්වේ තියෙනවා. හොඳ රසක් එනවා. මොකද මේකට පණුවොන්ට ගහන රසායනික කිසිම දෙයක් ගහලා නැහැ. කෘමිනාශකයක් ගහලා නැහැ. ඉතින් ඒක නිසා තමන්ගේ ගෙවත්තේ තමන්ට අවශ්‍ය වෙන එළවලු ටික වගා කරගන්න පුළුවන් කියන එක තමයි මම මේකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. හැමෝම තමන්ගේ ගෙවත්ත වගා කරගන්න, තමන්ගේ වගාවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න ඊට අමතරව හොඳ මානසික තෘප්තියක් ලබා ගන්න පුළුවන්. සියලු දෙනාටම ස්තුතියි.